everyone. අද මේ vlog එකකින් ඔයාලට ගේන්නේ මගේ දත කැක්කුම හැදිලා කට එක පැත්තක් ඉදමිලා. ඉතින් මම මේ බෙහෙත් ගේන්න යන vlog එක තමයි ඔයාලට ගේන්නේ. ඉතින් මම මුලින්ම මෙන්න මේ ස්කර්ට් එකට මේ ටී-ෂර්ට් එක ක්‍රොප් টොප් එක මැච් කරා. මේක මැච් වෙනවා. ඒ වුණාට මට හිතුණා මේ ඊට වඩා මෙන්න මේ පාට දෙක කියන්නේ මේක සුදු නෙවෙයි. මේ දෙක ගැලපෙනවා කියලා. ඉතින් මේ දෙක තමයි මම ඇඳන් යන්න තීරණය කරේ. ඔන්න ඔය දෙක තමයි මම ඇඳන් ගියේ. කොහොමත් කෙට්ටුවට මේ වගේ මේ ෆ්‍රිල් තියෙන ඒවා හරි ලස්සනයි. try කරලා බලන්න. මේ මහතයට වඩා කෙට්ටුවට ගොඩක් ලස්සනයි. මම දැන් දත් කැක්කුම හදලා සති ස්තයක් විතර වෙනවා. බෙහෙත් ගෙනවා. මෙත් අඩු වුණා. ඉතිමෙම තියෙනවා. දැන් ඒකට දැන් ආයේ මෙහෙම තියාගෙන ඉන්න බයි හින්දා දැන් අද යනවා බෙහෙත් ගන්න. අපි බලමු බෙහෙත් ගන්න ගිහිල්ලා එන්නම්. අපි අරගෙන බලමු vlog එකේ. කැක්කුම අඩුයි. ඉතිමෙම තියෙනවා. පාවෙනා කොහොම හරි මට අවුරුද්දකට එකපාරක් මේ වගේ දරුණුම දතේ කැක්කුමක් එනවා. දරුණු අවුරුද්දට එක වතාවක්. ඉතින් මේ අවුරුද්දේ මට හම්බෙච්ච දෙයක් ගන්නේ රිදෙනවා. කට ඇතුලෙන් නැහැ කිසියම් හොලා. මේ ඇතුලෙන් නැහැ පිටින් තමයි. කනත් එක මම හිතන්නේ සෙමට වෙන්නත් පුළුවන්. සෙන්ගෙඩිත් මෙහෙම එනවා කියලා කියනවානේ. මම දන්නේ හරියටම. අපි යන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මේ තියෙන මම කලින් ගත්ත බෙහෙත් ටික ඒ බෙහෙත් වලට අඩු වුණේ නැහැ. දැන් මේ දෙවෙනි පාර තමයි බෙහෙත් ගන්න යන්නේ. ඉතින් මේ බෙහෙත් ටික ට්‍රෝස් එක අරගෙන මම දැන් බෑග් එක රෙඩි කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් මම ලේස්ති වුණා. ඊට පස්සේ මම මාක්ස් එකක් දාන්න යනවා. මොකද මම කට ගොඩක් ඉදිමිලා තියෙන්නේ. ඒකින්ද මම මාක්ස් එකක් දාගෙන යනවා. මේ විදිහට තමයි මම යන්නේ. දැන් ඉතින් මම පාරට දුවනවා. මොකද තාත්තා මේ පාරට එනවා කියලා කිව්වා. මට කිව්වා මේ පාරට එන්න ඉක්මනට කියලා. මම ඉතින් දැන් මේ පාරට යනවා හිමි. මාක්ස් එක ලොකු වැඩි. මේ පිටිපස්සේ මම ඊට පස්සේ ඔය දැන් පාරට ගිහිල්ලා ඉවරලා මම ගැට දෙකක් ගාගෙන ගානට ෆික්ස් කරගත්තා. දැන් ඉතින් මම මේ යනවා. ටිකක් අවුවත් සැරයි. හුළඟ තියෙන හින්දා රස්නේ දැනෙන්නේ නැහැ. හුළඟයි ගොඩක්. ඒකින් හින්දා මේ අවුලක් නැහැ ෂේප්. ඊට පස්සේ මම බෙහෙත් ගන්න තැනට ආවා. ඊට පස්සේ මම බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන ඉවර වෙලා මම ඊට පස්සේ ගෙදර ආවා. මේ ඉතින් ගෙදර ආපුදී වීඩියෝ කරන්න බැරි වුණා ඉතින්. ඊට පස්සේ සතියකට පස්සේ ආයෙ මම ගියා ඩෙන්ටල්. සති දෙකකට පස්සේ වගේ ගියා ඩෙන්ටල් දත් පෙන්නන්න. දත් ටික සේරම පෙන්නන්න ඕන හින්දා දත් සුද්ධ කරගන්න. ඒ ඔක්කොටම ගියේ. උනාට දත් ගලවන්න කියලා මට කිව්වා. ඉතින් මම දත් ගැලෙව්වා. එක දතක් ගලුවා. තව දත් ගලවන්න තියෙනවා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි. ආයෙමත් මේ වගේ ලස්සන vlog එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.